සුබ දවසක් වේවා සියලු දෙනාට. අද අපි ක්ෂය රෝගය ගැන ටිකක් කතා කරමු. මේ වීඩියෝවෙන් ක්ෂය රෝගය කියන්නේ මොකක්ද? ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වගේම ක්ෂය රෝගය අපට වැළඳෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින්න වීඩියෝව සමග මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වේවි. ක්ෂය රෝගය කියන්නේ මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව නිසා ඇතිවන බෝවන රෝගයක්. මේ රෝගය වැඩිපුරම පෙනහළු ආශ්‍රිතව තමයි වැළඳෙන්නේ. හැබැයි ශරීරයේ වෙන ඕනෑම ඉන්ද්‍රියකට වුණත් ක්ෂය රෝගය බලපාන්න පුළුවන්. සති දෙකකට වැඩියෙන් තියෙන කැස ක්ෂය රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වෙනවා. ඒ වගේම සෙම සමග රුධිරයේ පිටවීම, ශරීරයේ බර අඩුවීම සහ කෑම අරුචියද ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වෙනවා. රාත්‍රී කාලයේදී ඇතිවන මද උණ තත්ත්වය සහ රාත්‍රී කාලයේදී අධික ලෙස දහදිය දැමීමද ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වෙනවා. ඉතින් ඔයාටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් පරක්කු නොවී හැකි ඉක්මනින් රෝහලට ගිහිල්ලා සෙම පටල පරීක්ෂාවක් කර ගැනීමට අමතක කරගන්න නම් එපා. සාමාන්‍යයෙන් ප්‍රතිකාර නොගන්නා පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගය ඇති රෝගීන් කහින විට, කිවිසුම් මැරෙන විට, සිනාසෙන විට හා කතා කරන විට විෂ බීජ සහිත සෙම පිදිති වාතයට එකතු වෙනවා. ඉතින් එම විෂ බීජ ආශ්වාසය කරපුවම තමයි සාමාන්‍යයෙන් මේ රෝගය අපිට ආසාදනය වෙන්නේ. හැබැයි අපේ ප්‍රතිශතය ගොඩක් හොඳ මට්ටමක තියෙනවා නම් අපිට මේ රෝගය හැදීමේ අවදානම ගොඩක් අඩුයි. ඒත් එක්කම අපි වීඩියෝ එකේ අවසානයට කමෙන්ට් කරනවා. නරඹපු සියලු දෙනාට ගොඩක් ස්තුතියි.